හරි. අපි ඊළඟට බලමු 2020 වර්ගජ සමීකරණ ගානේ ඩිස්කෂන් එක. ගානේ කියනවා මෙන්න මෙහෙම. fx සමානයි x වර්ග ධන px ධන සීලු. gx උත් දීලා තිනවා 2x වර්ග ධන qx ධන සීලු. p සහ q කියලා කියන්නේ තාත්වික සංඛ්‍යා කියලා දෙනවා. ඒ වගේම c කියලා කියන්නේ ධන සංඛ්‍යාවක් වේ කියලාත් දෙනවා. මෙන්න මේ සමීකරණ දෙකටම ඇල්ෆා කියලා පොදු මූලයක් තියෙනවා කියලා කියනවා. පොදු මූලයක්. මොකද්ද පොදු මූලය කියන්නේ? කිසියම් x අගයක් සමීකරණ දෙකකට හෝ කිහිපයකට මූලයක් වෙනවා නම් අපි කියනවා ඒ x අගයේ පොදු මූලයක් කියලා. එතකොට අපිට මුලින්ම කියන්න අන්නේ පොදු මූලයට උත්තරයක් ගන්න කියලා. මම ගන්නම්කෝ මෙහෙම. මම ගන්නම් මෙහෙම. අපිට තියෙනවා x වර්ග ධන px ධන c සමානයි බිඳුව. මෙයාගේ මූලයක් කියනවා ඇල්ෆා. ඒ වගේම 2x වර්ග qx ධන c සමානයි බිඳුව. මෙයාගේ මූලයක් තමයි ඇල්ෆා කියලාත් කියන්නේ. මේ සමීකරණ දෙකේම පොදු මූලය ඇල්ෆා කියලා කියනවා. උතන අපි දන්නන්නේ මෙන්න මෙහෙම තීරියක් තියෙනවා. කිසියම් x අගයක් කිසියම් සමීකරණයක මූලයක් වෙනවා නම් එම x අගය මගින් අදාළ වර්ගජ සමීකරණය තෘප්ත කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ ඇල්ෆා ගිහිල්ලා මේ සමීකරණයට ආදේශ කළාම බිඳුවක් වෙන්න ඕනේ. යාලා කියනවානේ මූලයක් වෙනවා කියලා. එතකොට අපිට ගන්න පුළුවන් මෙන්න මේව සම්බන්ධයක්. ඇල්ෆා වර්ග ධන p ඇල්ෆා ධන c සමානයි බිඳුව. මම ගන්නම් මේක එක කියලා. අර ඇල්ෆා ගිහිල්ලා මෙයාටත් ආදේශ කරන්න පුළුවන්නේ. එතකොට එන්නේ 2 ඇල්ෆා වර්ග ධන q ඇල්ෆා ධන c සමානයි බිඳුව. මේක තමයි දෙවෙනි සමීකරණය. දැන් අපිට ගන්න කියන්නේ ඇල්ෆාට උත්තරයක්. එතකොට බලන්න පෙන්නන්න තියෙන උත්තරේ දිහා. පෙන්නන්න තියෙන උත්තරේ c කෙනෙක් නැහැනේ. පෙන්නන්න තියෙන උත්තරේ c කෙනෙක් නැහැ. එහෙනම් මෙන්න මේ සමීකරණ දෙක අඩු කළා නම් හරි නේද? මම දෙකෙන් එක අඩු කරනවා. දෙකෙන් එක අඩු කරනවා. එතකොට 2 ඇල්ෆා වර්ගයෙන් ඇල්ෆා වර්ග අඩු වුනහම ඇල්ෆා වර්ග කියලා එන්නේ. මේ දෙකෙන් අඩු වුනහම ඇල්ෆා එක එළියට ගත්තොත් q ඍණ p වතාවක් ඇල්ෆා. ඊට c කැපෙනවා. සමානයි බිඳුව කියලා එනවා. දැන් අපිට පෙන්නන්න කියලා කියන්නේ මම මේ පදේ දාගන්නකො එහා පැත්තට. එතකොට එන්නේ p ඍණ q වතාවක් ඇල්ෆා. මට මෙන්න මේකේ ඇල්ෆා එක කපලා දාන්න පුළුවන්. ඇල්ෆා එක කපලා දාන්න පුළුවන්. ඇයි ඒ ඇල්ෆා එක කපලා දාන්න පුළුවන් වෙන්නේ? මෙන්න මෙයාගේ ඇල්ෆා කියන එක්කෙනා බිඳුවක් වෙන්නේ නැහැ. ඇල්ෆා කියන එක්කෙනා බිඳුවක් වෙන්නේ නැහැ. මම ඒ ඇයි කියලා පස්සේ කියන්නම්. ඒත් ඇල්ෆා බිඳුවක් වෙන්නේ නැති හින්දා මට පුළුවන් මෙයාව කපලා දාන්න. එක ඇල්ෆා එක කපලා දාලා උත්තරේ ලියන්න පුළුවන් p ඍණ q. ඔන්න ඔය කෑල්ල ගන්නවට ඒගොල්ලෝ ලකුණු දීලා තියෙනවා අපිට 5 10 15 20ක්. ලකුණු 20ක් දීලා තියෙනවා. ඔන්න ඔය කොටස් ටිකට. මම දැන් කියන්නම්කෝ ඇයි මේකේ ඇල්ෆා අසමානයි බිඳුව වෙන්නේ කියලා. හිතන්නකෝ මෙන්න මේ සමීකරණේ. ඇල්ෆා බිඳුවක් වුණොත් හිතන්නකෝ ඇල්ෆා බිඳුවක් වුණොත් ඇල්ෆාට බිඳුව දැම්මොත් මෙයත් බිඳුව වෙනවා ඉතුරු වෙන්නේ c විතරයි. c කියන එක නා බිඳුවට සමානයි කියලා එන්නේ. හැබැයි අපිට ගානේ දත්තයක් දෙනවනේ c කියන්නේ ධනාගයක් කියලා. c බිඳුවක් වෙන්න බෑ. ඇල්ෆා බිඳුවක් වුණොත් එහෙම ආදේශ කරපු ගමන් c ට එන්නේ බිඳුවයි කියලා. මේ සමීකරණ දෙකෙන් කාට දැම්මා c ට එනවා බිඳුවයි කියලා. වෙන්න බෑනේ. ගානේ කියන්නේ c ධනයි කියලා. එහෙනම් ඒක වෙන්න බෑ. ඒක වෙන්න බෑ කියන්නේ ඇල්ෆා කියන්නේ බිඳුවක් වෙන්නේ නැහැ කියන එක. අන්න ඒ හින්දා තමයි ඇල්ෆා අසමානයි බිඳුව කියලා නම් මම මේකට මේක කපලා දැම්මේ. එතනින් පස්සේ p සහ q ඇසුරෙන් ඇල්ෆා සොයන්න කියලා කියනවා. p සහ q ඇසුරෙන් ඇල්ෆා නෙමෙයි c සොයන්න කියලා කියනවා. දැන් පළවෙනි සමීකරණේ තියෙනවානේ. ඒකේ ඇල්ෆා වෙනකොට මෙන්න මේ p ඍණ q ආදේශ කරමු.
එතකොට ඉන්නේ p ඍණ q ගේ වර්ගය ධන p වතාවක් p ඍණ q ධන c සමානයි බිඳුව. c ට උත්තරේ ගන්න ඕනේ. c විභක්ත කරලා අනිත් දෙන්න එහා පැත්තට දැම්මොත් ඍණ වතාවක් p ඍණ q ගේ වර්ගය. ඍණ p වතාවක් p ඍණ q කියලා එන්නේ. මට පුළුවන් මෙයාගේ ඍණ p ඍණ q කෙනෙක් එළියට ගන්න. ඍණ p ඍණ q කෙනෙක් එළියට ගත්තොත් වරහන් ඇතුළ එනවා. p ඍණ q කෙනෙක් ඉතුරු වෙනවා. ඍණ p ඍණ q කෙනෙක් එළියට ගත්තාම ධන p කියලා එන්න ඕනේ. එතකොට අපිට එතනින් උත්තරයක් එනවා c ට ඍණ වතාවක් p ඍණ q වතාවක් pp කියලා දෙකයි p ඍණ q. ඔන්නම උත්තරයක් එනවා c ට. ওই කැලේට ඒගොල්ලෝ ලකුණු දීලා තිනවා 10ක්. c ට උත්තරේ ගන්නට ලකුණු 10 දීලා තිනවා 10ක්. එතනින් පස්සේ රෝම ඉලක්කාංක 1 අපිට කියනවා p කියන්නේ ධන සංඛ්‍යාවක්ලු. p කියන්නේ ධන සංඛ්‍යාවක් නම් q කියලා කියන්නේ p සහ 2p අතර අගයක් බව පෙන්වන්න කියලා කියන්නේ. මම ගන්නම්කො ඔන්න ඔය කතාව මෙන්න මෙහෙම. දැන් අපිට දත්තයක් දෙනවනේ c කියන්නේ ධනයි කියලා. දැන් මේ ගාන ලස්සට පිළිවෙලට ගලාගෙන යන්නේ. දැන් අපි මෙතන c ට උත්තරය ගත්තට පස්සේ එතනින් පස්සේ අපෙන් අහනවා q කියන එක්කෙනාට අසමානතාවක්. උතර ගානේ අසමානතාවක් දෙනවනේ අපිට කොහොමද c ධනයි කියලා. මම එයාව ගෙනල්ලා ආදේශ කරනවා මෙතෙන්ට. c කියන්නේ උතර ඍණ වතාවක් p ඍණ q 2යි p ඍණ q. විශාලයි බිඳුව. දෙපැත්තම ඍණයෙන් වැඩි කළොත් අපිට එනවා 2යි p ඍණ q කුඩයි බිඳුව කියලා. මේක නිකන් මම දකිනවා මූලික අසමානතාවයක් විදිහට. මූලික අසමානතාවයක් විදිහට දකිනවා. අරගෙන මේක මං එක් සාධකයේ බිඳුවක් වන q ට අගයන් ගන්නවා. මේක වෙන්නේ q සමානයි p, මේක වෙන්නේ q සමානයි 2යි p. ඒ දෙන්න ලකුණු කර ගන්නවා මෙතන. p සහ 2යි p. අපි දන්නවනේ p කියන්නේ ධනාගයක් කියලා. p ධනාගයක් නම් 2යි p කියන්නේ ධනාගයක්. මෙයාගේ 2යි p ට වඩා වැඩි අගයක් ගන්නවා 3යි p වගේ. q සමානයි 3යි p වගේ ගන්නම්කොම. 3යි p කියලා ආදේශ කළොත් පළවෙනි වරහන්ට මොකක්ද දෙන්නේ? ඍණ සංඛ්‍යාවක් එන්නේ. දෙවෙනි එක්කෙනාට ආදේශ කළත් ඍණ සංඛ්‍යාවක් එන්නේ. ඒතකොට ඍණයි ඍණයි ගුණුනහම ධනක් කියලා එනවා අපිට. මේක ධන නම් මේක ඍණ වෙනවා, මේක ධන වෙනවා. අපෙන් අහන්නේ මේ දෙන්නගේ ගුණිතය ඍණ වෙන්නේ කොහෙදද කියලා. ඍණ වෙන්නේ කොහෙදද? මෙන්න මේ ටිකේදී. උතර අපි දැන් මේ q ට උත්තරයක් ගන්න යන්නේ. ඒ කියන්නේ මූලික අසමානතාවල x වගේ තියෙන දැන් q. උතර q ට උත්තරයක් ගන්න යන්නේ. ඍණ වෙන ටිකනේ අහන්නේ. එහෙනම් q කියලා තියෙන්නේ p සහ 2යි p අතර අගයක්. ඔන්න ඔය කෑල්ල හොයනකොට ඒගොල්ලෝ ආයෙ දීලා දෙනවා ලකුණු 10ක්. මේක ඕනනම් තර්කකින් ගන්නත් පුළුවන්. ගුණිතය ඍණ වෙනවා නම් එක්ක එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණ වෙන්න බෑ. අන්න ඒ තර්කයෙන් p සහ 2යි p අතර තමයි q තියෙන්නේ කියලා හිතන්නත් පුළුවන්. මාගින් එකෙත් එහෙම නිකම්ම තර්කයෙන් ලියලා තියෙන්නේ. ගානේ ඊළඟට අපෙන් අහනවා fx කියන එක්කෙනාගේ විවේචකය. fx ගේ විවේචකය. කවුද fx කියන්නේ? x වර්ග ධන px ධන c. මෙයාගේ විවේචකය මූලයක් දන්නවනේ ඇල්ෆා කියලා. විවේචකය කියලා කියන්නේ b වර්ග ඍණ 4යි ac. b කියලා කියන්නේ කවුද? x වල සංගුණක. එයාගේ වර්ගය කියන උතර p වර්ග ඍණ 4යි a කියන්නේ 1යි c කියලා කියන්නේ c ම තමයි. දැන් පෙන්වන්න තියෙන උත්තරේ සම්පූර්ණයෙන්ම තියෙන p සහ q විතරනේ. එහෙනම් අර c ට ආපු උත්තරේ මෙතෙන්ට ආදේශ කරගන්න ඉස්සෙල්ලා. p වර්ග ඍණ 4යි c කියන්නේ කවුද? ඍණක් එක්කනේ ඉන්නේ. උතර ඍණයි ධන වෙනවා. p ඍණ q වතාවක් 2යි p ඍණ q.
දැන් මෙයාව සුළු කරගමු. දැන් මෙයාව සුළු කරගමු. එතකොට එන්නේ p වර්ග ධන. මේ දෙන්න සුළු වුණොත් 2යි p වර්ගයක් එනවා. 2යි p වර්ග 4න් වැඩුණාම 8යි p වර්ගයක් එනවා. මෙතනින් එනවා ඍණ pq. ආයි මෙතනින් එනවා ඍණ 2යි pq. ඒ කියන්නේ ඍණ 3යි pq. ඍණ pq ඍණ 2යි pq ඍණ 3යි pq. 4න් වැඩි කළොත් ඍණ 12යි pq. ඍණයි ඍණයි ධන q වර්ග. q වර්ග 4න් වැඩි කළොත් 4යි q වර්ග කියලා එන්නේ. මේක තව ටිකක් සුළු කරන්න පුළුවන් අපිට. මේක අපිට තව ටිකක් සුළු කරන්න පුළුවන්. p වර්ග 8යි p වර්ග කියන්නේ 9යි p වර්ග. ඍණ 12යි pq ධන 4යි q වර්ග. ඉතින් මේ තියෙන්නේ මොකද්ද? 3යි p ඍණ 2යි q කියන එක්කෙනාගේ පූර්ණ වර්ගයක්. ඕක තමයි බව පෙන්නන්න කියලා තියෙන්නේ. ඕක හදනවට අපිට ලකුණු දීලා තිනවා 15ක්. ඕක හදනවට අපිට ලකුණු දීලා තිනවා 15ක්. 5 5 5 කරලා තියෙන්නේ. මෙන්න මේ කැලේ ලියනවට 5යි, c ආදේශ කරනවට 5යි, සුළු කරනවට 5යි. අන්තිම උත්තරේට 5යි. ඒතර තමයි 15 දීලා තියෙන්නේ. ගානේ ආයි කියනවා බීටා සහ ගැමා යනු fx සහ gx ගේ අනිත් මූල දෙකලු. මෙයාගේ එක මූලයක් ඇල්ෆා කියලා දීලා තිබ්බනේ. අනිත් මූලේ බීටා කියලා දීලා තියෙනවා. gx කියන එක කෙනා gx කිව්වේ කවුද? 2x වර්ග ධන qx ධන c. මෙයාගෙත් එක මූලයක් ඇල්ෆා අනිත් මූලේ ගැමා කියලා දීලා තියෙනවා. මුලින්ම බීටා සහ ගැමා අතර සම්බන්ධයක් නේ පෙන්වන්න කියන්නේ. බීටා සහ ගැමා අතර සම්බන්ධයක් පෙන්වන්න කියලා කියන්නේ. මම ගත්තොත් මට පුළුවන් මෙන්න මේ දෙන්නගේ fx ගේ මූල දෙක අතර ගුණිතය ලියා ගන්න. ඇල්ෆා බීටා c බෙදීම ඒ කියන්නේ c කියලා එන්නේ. මෙයාගේ මූල දෙක අතර ගුණිතය ලියා ගන්නත් පුළුවන්. ඒකෙන් එතකොට c බෙදීම 2යි. මේ දෙන්න බෙදලා දැම්ම නම් ඇල්ෆා බීටා බෙදීම ඇල්ෆා ගැමා සමානයි c බෙදීම 2යි. ඇල්ෆාට ඇල්ෆා කැපෙනවා, c ට c කැපෙනවා. 2 යනවා උඩට. එතකොට එන්නේ බීටා බෙදීම ගැමා සමානයි 2. එතනින් උත්තරයක් එනවා බීටා සමානයි 2යි ගැමා කියලා. මූල වල එකතු වරගෙන එතනින් සම්බන්ධයක් ගන්නත් පුළුවන්. දෙවි විදිහටම හරි. ඔය කැලේටත් දීලා තියෙනවා ලකුණු 15ක්. ඔය කැලේටත් දීලා තියෙනවා ලකුණු 15ක්. දැන් අපෙන් අහන්නේ බීටා සහ ගැමා මූල වන වර්ගජ සමීකරණය මේක මගින් දෙනු ලබන බව පෙන්වන්න කියලා. බීටා සහ ගැමා මූල වන වර්ගජ සමීකරණය. දැන් මෙහෙම සම්බන්ධතා ටිකක් ගත්තා. බීටා සහ ගැමා මූල වන වර්ග සමීකරණ කියන්නේ කවුද? x වර්ග ඍණ මූල දෙකේ එකතුව වතාවක් x ධන මූල දෙකේ ගුණිතය සමානයි බිඳුව. බීටා සමානයි 2යි ගැමා කියලා දන්නවනේ දැන්. එතකොට ඒක ආදේශ කරගන්න මෙතෙන්ට. එතකොට 2යි ගැමා සහ ගැමා කියලා කියන 3යි ගැමා වතාවක් x ධන බීටා කියලා කියන්නේ 2යි ගැමා. එතකොට එන්නේ 2යි ගැමාගේ වර්ගය සමානයි බිඳුව කියලා එන්නේ. දැන් ගැමාට උත්තරයක් ගත්තා නම් හරි. කොහොමද අපි ගැමාට උත්තරයක් ගන්නෙ? ඉතින් මෙතන මේ කතාවේ දැන් අපි ඇල්ෆාත් දන්නවා. කවුද ඇල්ෆා කියලා කිව්වේ? ගානේ මුලින්ම පෙන්වන්නේ p ඍණ q. ඇල්ෆා කියලා කිව්වේ p ඍණ q. ගැමා දන්නේ නැහැ. c කියන්නේ කවුද කියලාත් අපි ගත්තා. කවුද c කියලා කිව්වේ? අපි c කියලා ගත්තේ ඍණ වතාවක් q ඍණ p නෑ මං ගත්ත කවුද c කියලා මේකේ මේ මට ආවේ ඍණ වතාවක් p ඍණ q 2යි p ඍණ q ඍණ වතාවක් p ඍණ q ඍණ වතාවක් p ඍණ q
2යි p ඍණ q. බෙදීම 2ක් එනවා. මේ p ඍණ q ට p ඍණ q කැපෙනවා. එතකොට ගැමාට කවුද එන්නේ? ඍණ වතාවක් 2යි p ඍණ q බෙදීම 2 කියලා උත්තරයක් එනවා. ඔන්න ඕක ගිහිල්ලා ආදේශ කරගන්න තියෙන්නේ. ඕක ගිහිල්ලා ආදේශ කරගන්න තියෙන්නේ. ඕක ගිහිල්ලා මෙතෙන්ට ආදේශ කළොත් x වර්ගය කියලා එනවා. මෙතන ඍණයි ධන වෙනවා. 3 වතාවක් 2යි p ඍණ q බෙදීම 2 වතාවක් x ධන 2යි ගැමාගේ වර්ගය. ගැමාගේ වර්ගය කියන්නේ කවුද? 2යි p ඍණ q ගේ වර්ගය බෙදීම 4 සමානයි බිඳුව. 2ට 4 කියන්නේ 2යි. දෙකෙන් පොදු හරය ගත්තාම 2යි x වර්ග ධන 3 වතාවක් 2යි p ඍණ q වතාවක් x ධන 2යි p ඍණ q කියන එක්කෙනාගේ වර්ගය සමානයි බිඳුව. ඔන්න ඕක තමයි බා පෙන්නන්න කියලා තියෙන්නේ. ඕකේ එතකොට ඔන්න ඔය කතා ටිකට දීලා තියෙනවා ලකුණු 25ක්. ඒ කෑල්ලට සමීකරණ ලියනවට 10ක් දීලා තියෙනවා. ඊට පස්සේ අතනින් ආදේශ කරගන්න කෑල්ල දෙකට 5 5 10ක් දීලා තියෙනවා. අන්තිම උත්තරේට 5ක් දීලා තියෙනවා. ලකුණු 25ක් දීලා තියෙනවා. උතන සම්පූර්ණ ගානටම 25යි 35යි 40යි 50යි 55යි 65යි 75යි 95ක් හම්බෙලා තියෙනවා. 150න් 95ක්. දැන් ලොකු ලකුණු ප්‍රමාණයක්. නේ 95ක් නේ 20යි 30යි 40යි 50යි 55යි 65යි 70යි 95ක්. ඔන්න ඕක තමයි 2020 ඩිස්කෂන් එක.